ඔයාලගේ සපත්තු ටික සැලැප්පු ටික මේ දෙකම දාන්න පුළුවන් ටවල් රැකයක් ගැන තමයි අද කියන්න යන්නේ. මේ ටවල් රැකේ ඔයාලඟ තියෙනවා නම් ඇඳුම් ටික පිළිවෙලට තියාගන්න පුළුවන් වගේම ඔයාගේ සපත්තු ටික සැලැප්පු ටික දූවිලි වදින්න නැති වෙන්න තියාගන්නත් පුළුවන්. අපි දැන් මේ රැකේ බොක්ස් එක අන්බොක්ස් කරලා බලමු මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. ඒ වගේ මේකේ පිටත ආවරණය ප්ලාස්ටික් ෂීට් වලින් තමයි එන්නේ. ඉතින් මේ වගේ ඔන්ලයින් වයිරල් යන ප්‍රොඩක්ට් මිලදී ගන්න, ඒ වගේ මේවල රිවිව් බලන්න කැමති නම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම අපේ YouTube channel එක subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ බොක්ස් එක ඕපන් කරලා පස්සේ මෙන්න මේ කොටස් ටික තමයි මේ බොක්ස් එක ඇතුලේ තිබ්බේ. අපි දැන් මේ කොටස් ටික පාවිච්චි කරලා මේ ටවල් රැක් එක හදලා බලමු. මුලින්ම මේ ටවල් රැකේ ලේයර්ස් ටික හදාගෙන ඉමු. මුලින්ම මේ ප්ලාස්ටික් කොටස් දෙකට මේ ස්ටේන්ලස් ස්ටිල් බට ටික සෙට් කරගන්න ඕනේ. ඊට පස්සේ අවසාන බටේට මේ ප්ලාස්ටික් ෂීට් එක සෙට් කරගන්න ඕනේ. මේ ෂීට් එක තමයි මේකේ පියන විදිහට පාවිච්චි වෙන්නේ. ඊට පස්සේ මේ තට්ටුවේ දෙපැත්තේ කොටස් දෙක සෙට් කරගන්න තියෙන්නේ. ඉතින් මේ ෂීට් එකට මේ කෑලි දෙක දාලා මෙන්න මේ ආකාරයට අපි කලින් හදාගත්ත ලේයර් එකට සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ හදාගත්ත කෑලි දෙක අපි කලින් හදාගත්ත ලේයර් එකට මේ විදිහට සෙට් කරගන්නවා. ඔන්න අපි දැන් එක තට්ටුවක් හදලා ඉවරයි. දැන් අපි හදපු තට්ටුව අනිත් තට්ටුවත් එක්ක සෙට් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ අපි හදාගත්ත තට්ටු ටික සෙට් කරගත්තට පස්සේ මේ රැකේ සපත්තු තියෙන කොටස හදලා ඉවරයි. මේ තට්ටු වලට උඩින් වෙනම ෂීට් එකක් එනවා. මේ ෂීට් එක සෙට් කරන විදිහ අපි ඉස්සරහට වීඩියෝ එකේ බලමු. දැන් අපි බලමු මේ රැකේ රෙදි දාන කොටස කොහොමද සෙට් කරගන්නේ කියලා. මුලින්ම මේ වීඩියෝ එකේ තියෙන විදිහට මේ දෙපැත්තේ හැන්ඩල් දෙක සෙට් කරගන්න තියෙන්නේ. මේකට තමයි උඩ කොටස සෙට් වෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ බඩේ සෙට් කරගෙන උඩ රෙදි දාන කොටස අපිට පහසුවෙන්ම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ බඩ ටික වීඩියෝ එකේ තියෙන විදිහට පිළිවෙලට සෙට් කරගෙන යන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ රෙදි එළවෙන ප්ලාස්ටික් කෑලි ටික මෙන්න මේ ආකාරයට සෙට් කරගන්න තියෙන්නේ. ඔන්න මේ රැක්කේ වැඩ ටික ගොඩක් දුරට ඉවරයි. දැන් අවසානයේදී අපිට තියෙන්නේ සපත්තු දාන ලේයර්ස් එකේ කව එක දාන්න. මෙන්න මෙතනදී මම චූටි කාරණාවක් කියන්න. මේක මුලදී හදාගන්නදී තමයි මේ කව එක දාන්න ඕනේ. ඔයාලට මතකද වීඩියෝ එකේදී පළවෙනි යන්නම අපි ලේයර් එකක් හදාගත්තා. ඉතින් මේ අවස්ථාවේදීම මේ ෂීට් එක මේ ලේයර් එකට දාන්න ඕනේ. දාලා ටිප් 4 සෙට් කරන්න ඕනේ. මොකද මම මෙහෙම කියන්නේ මේ තට්ටු ටික පිළිවෙලට හදාගන්න එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මම මේ රැක් එක සෙට් කාදි කරන්න ගියේ සම්පූර්ණ රැක් එක හදලා ඉවර වෙලා මේකේ තට්ටු වලට ප්ලාස්ටික් ලේයර් එක දාන්න. නමුත් එහෙම කද්දි මේක හරියටම සෙට් වෙලා නැත්තම් වටේ තියෙන පින් ටික සෙට් වෙන්නේ නැහැ. ඒ නිසා මුලින්ම අපි ලේයර් එක හදාගනිද්දිම ප්ලාස්ටික් ලේයර් එක ඒකට සෙට් කරගන්න ඕනේ. එතකොට තමයි මේ රැක් එක හරියටම ක්වොලිටි එකට හැදෙන්නේ. මම මේ වීඩියෝ හදද්දී ඒක මිස් වුණා. ඒ නිසා තමයි මම ඔයගොල්ලන්ට මේක දැනුවත් කරේ. නමුත් මම එක ලේයර් එකක් හදන විදිය මේකේ දාලා තියෙනවා. දැන් මම මේ ටවර් එකේ සයිස් එකත් ඔයගොල්ලෝ චුට්ටක් කියලා ඉන්න. උස සෙන්ටිමීටර් 170ක් එනවා. පළ සෙන්ටිමීටර් 60ක් එනවා. ඒ වගේම ගැඹුරු සෙන්ටිමීටර් 28ක් එනවා. 0.1 අපේ WhatsApp නම් එක මේ නම්බරේ කෙටි පණිවිඩයක් යොමු කරලා ඔයාලට මේ අයිටම් එක ගෙදරටම ගෙන්නා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ අලුත් අයිටම් එකේ හැම වෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක්.